ආසෙන්නම් රෑ අහසේ තරු තිබුණට නැලියක් ඒ හදවතේ ජීවිතයට මොනවා තිබුණද Travel with Chamara. හරි ඔන්න ඉතින් අපේ නිමන්ත මල්ලි අද උදේම බ්‍රෙක්ෆාස්ට් ලෑස්ති කරනවා. hello good morning. morning. ඉතින් අන්න අපි කොරියන් රාමෙන් එක කරනවා. කොත්තුමියේගේ කොරියන් රාමෙන් එක. දැන් අපි වතුරත් වෙන දාලා තින්නේ. ඔව්. මෙතන හැදෙන බලමු. අද තව කැම ටිකක් තියෙනවා. තියෙනවානේ. ඒකත් එක්ක try කරලා බලමු උදේට. ඔන්න අපේ රෙස්ටෝරන්ට් එක ඕපන් කරලා තියෙනවා නිමන්ත මල්ලිගේ අද උදේ. ඉතින් රාමෙන් එකක් හැදෙනවා කොත්තුවේ. එතන අන්න අර පැත්තෙන් සුන්දරට ඉය පායනවා. තාම අපේ ටයිම් ලැප්ස් එක යනවා. ඉතින් වීඩියෝ එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ වගේ තැනක ඉඳි තමයි කොහොමද මේ සුන්දරත්වය වෙන්නේ. ඉතින් ඉර උදේට පායනවා. අපි අද ඇවිල්ලා ඉන්නේ නාරංගල කැම්පින් එකට. පේනවද මේ පැත්තේ තියෙන වල් මේ විශේෂ ඒවා මේ ඒ කියන්නේ අර උස තැනකනේ පිහිටලා දෙන්නේ. ඉතින් අර හුලඟත් එක්ක මේවා වෙලා ඉතින් ඒ වගේ වෙනම අර කහ පාටට ලස්සන්ට මේ දුරින් බලද්දී අර නිකන් පිට්ටනියක් වගේ පේන්නේ මෙන්න මේ වල් විශේෂය. ඉතින් ඒක අර දිගටම තියෙනවා මේ කන්දේ. ඔයාලට ඈත ඉඳන් බලද්දී නිකන් පිට්ටනියක් වගේ පේන්නේ. ඉතින් මේක ඇවිදින්න පොඩ්ඩක් අමාරුයි. අර ලිස්සනවා දැන් පින්නත් එක්ක උදේ. අර පැත්තෙන් ලස්සන්ට සන්රයිස් එකක් තියෙනවා. ඉතින් අපි ටයිම් ලැප්ස් එක බලමු. ඉතින් අපි කිව්වා වගේම සුන්දර සන්රයිස් එකක්. ඉතින් මේ පැත්තෙන් පේනවා නේද ඔයගලන්ට? බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් පල්ලෙහා පැත්තෙන් බදුල්ල view එක ඒකම සන්රයිස් එක ලස්සනට තියෙනවා. එකම අර උඩ වලාකුළු තාම ඒ කියන්නේ ඉරට උඩ මට්ටමේ තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ඉර එළිය වදිද්දි එතරම් සුන්දර දර්ශනයක්. හරි ඔන්න ඉතින් අපේ උදේ බ්‍රෙක්ෆාස්ට් දැන් ලැහැත්ති කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා මොනවද තියෙන්නේ කියලා දන්නවද? චුට්ටක් බලමු දෙනවා. ඔන්න රාමෙන් එක తీරවා. පේනවනේ. කොහමද සැරටම ඇති ඈ. ඉතින් ඒ වගේම අඹ තියෙනවා. මිදි තියෙනවා. ඊළඟට පාන් තියෙනවා. ඊළඟට චොකලට් ඉදි. ඉතින් මේක අපිට කන්න දෙන්නේ මෙන්න මේ වගේ සුන්දර view එකක් බලාගෙන. ඉතින් මේක තමයි අපේ නාරංගල බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් අපේ නිමන්ත මල්ලි තමයි රාමෙන් එක හැදුවේ. මොකද කියන්නේ නිමන්ත මල්ලි? රහයි. අද බ්‍රෙක්ෆාස්ට් එක මරු කෑමක් වෙලා තියෙන්නේ. අනිවාර්යෙන් සැරට තියෙන්නේ. බඩ පිරෙන කන්න තමයි තින්නේ. ඊට ඕගෙන් දැස් ටික ඇරිනවා වගේ. සැරම කෑමක් වෙයිනේ. සරම කෑමක් වෙනවා. උදේට. දුන්න කන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා આવොත් මෙන්න මේ හරියට කැම්ප් කරන්න පුළුවන්. ඉතින් මේ ඒරියා එකක් තියෙනවා. අතන පල්ලෙහායි කැම්ප් කරන්න ඕන එතනක් තියෙනවා. මල්ලිලා කොහෙද? එල. ඔය කැම්පස් එකේද? නෑ අපි ටෙක් එකේ. එහෙම. අද ආව කැම්ප් එක. ඊයේද? ඊයේ නෑ. එල ගිහලා එන්න. හරි. නොමයි කැම්ප් කරන්න කට්ටිය සෙට් එකක් ඉන්නවා. ඔන්න ඉතින් ආරංගල බලාගෙන වෙනද අපි මේ මෙහෙම සන්සෙට් එකක් බැලුවට
ඉච්ච ලස්සන කොලිට පේන්නේ නැහැ. පැහැදිලිව පේන්නේ. අද අපි ඉන්න තැනත් ලස්සනයි. ඒ වගේම වේව් එකත් ලස්සනට තියෙනවා පිටපස්සෙන්. සන් සෙට් එක බලා ගන්න පුළුවන්. හෙට උදේට සන්රයිස් එක බලා ගන්න පුළුවන්. ඇත්තටම අද මෙතන ටිකක් නිදාස් නේද? ස්කූල් කොහොමද ස්කූල් එක? ඒක නේද? මම මේ හිටියන ඇත්තම සීතලෙ ඉන්නේ. ඉතින් හවස ගින්නේ අපි දැන් හවස 6ට විතර කිට්ටු ඇති. 6ට කිට්ටු ඇතිනේ. 6-9 වෙලාව. අන්න පේනවා නේද? සුන්දර හවසක අපේ ටෙන්ට් එක මේ වෙලාවේ මෙතන සෙටප් වෙලා තියෙනවා. දැන් අපි කොෆි එකක් හදන්න යන්නේ. මම කොෆි එක අරන් ඉන්න කොහොමද? ඔන්න වැඩේ. ඔයාටත් එක්ක කොෆි එක අරන් ඉන්න. ඔන්න නිබන්ත මල්ලි කෝපි හදනවද? ඉතින් මේ වගේ වෙලාවක ඉතින් මේ වගේ තැනක ඉඳන් කෝපි එකක් බොනවා කියන්නේ ඉතින් ඒකත් ඔන්න නිමන්ත රෙස්ටුරන්ට් නිමන්ත රෙස්ටුරන්ට් නාරංග රෙස්ටුරන්ට් එකේ ෆස්ට් කොෆි එක බෙස්ට් කෝපි එක අපේ තාරුක ඉන්නවා. තාරුක තියෙන ඉන්නවා පෙන්න තාරුක යන්න. ඔව්. තාරුක මල්ලි මොකද කියන්නේ? රෙස්ටුරන්ට් එකේ කෝපි එක ගැන. බීලම් බලමුනේ රහ. බීලම් බලමු රහ. ඔන්න තව ටිකක් තියෙනවා අපේ ඉන්න පොඩ්ඩක් කොහොම බලාගෙන. මොනවද කරනවා? වව් මරුවා. ඉතින් අර පැත්තෙන් ඉර දැන් බැහැගෙන යනවා. අන්න බලන්න කොහමද ලස්සන කියලා. ඉතින් මේ වගේ වෙලාවක මේ වගේ තැනක කෝපි එකක් බොනවා කියන්නේ මෙන්න තියෙන තව එකක්. අන්න ගන්න ඔබගේ ගන්න සර් අයියා. ගමු. එලකිරිය. ඉතින් මේවා එද්දි ඔයගොල්ලෝ අරන් ඉන්න ඕන මේ ළඟ ගන්න තැනක් නැහැ. ඉතින් එනවා නම් අපි ටවුන් එකෙන් ගත්තේනේ. ඔව් ටවුන් එක කන්දේ ටවුන් එකෙන් ගන්න. කන්දේ ගෙදර ටවුන් එකෙන් ගන්න පුළුවන්. ඉතින් මේ පේනවනේ සුන්දරත්වය. ඉතින් මෙතන අපි ගිනි මැලයක් ගහලා දෙනවා. ඉතින් කැම්පින් එක අරහේ දෙනවා. ඉතින් මෙන්න මෙහෙමයි ලයින් එකක් දාලා දෙන්න පොඩි. ඇත්තට මේක ගොඩක් ලස්සනයි රැයට. නිමන්ත මල්ලි මොකද කියන්නේ? ලයිට් එක මරුනේ. අපි නාරංගල එළිය ආලෝකමත් කරා. ආලෝකමත් කරලා දෙන්නේ. ආලෝකමත් කරලා දැන් අපි රෙස්ටුරන්ට් එක ඕපන් කරලා තියෙන්නේ. අනිවාර්යෙන්. අපි වැඩේ යනවා මේ. ගෙනාවු අපේ චිකන් ටික දාගත්තානේ. චිකන් ටික තියෙනවා කපන්න වේද? අප තම්බමු. තම්බලා ගන්න පුළුවන්. කයි. ඔන්න ඔහොමයි අද වැඩේ වෙන්නේ. මේ රෙස්ටුරන්ට් එකේ නාරංග රෙස්ටුරන්ට් එක අපි අද හදන්න යන්නේ චීස් චිකන් කොත්තුවක්. ඉතින් අපි ඒවට අදාළ බඩු ටික ගෙනා තියෙන්නේ. අපි ගෙනාවා කැරට් තියෙනවා. අපි කැරට් ටික කවන්නේ ඊට පස්සේ මම කියන්නම්කෝ.
මෙහෙම කරත් ඔන්න දැන් අපි තෙල් ටික බෙදනවා. අපි සුදුරුන් ටික දාගන්නවා. ඒක දාපුවම සුවඳ එනවා කොහොමද? හොඳයිනේ. අපි කැරට් ටික දාමු. ඊට පස්සේ අපි දානවා අපේ කොත්තු එක. අපි එහෙනම් දීලාට දානවා ෆ්‍රෙෂ් මිල්ක්. ඊට පස්සේ මේ විදියට හොඳට කවලම් කරගන්නවා. මුල්ලි තියෙනවා ටිකක් ගන්න ඉන්න. ඉතින් මෙන්න මේ විදිහට අපේ කොත්තු එක හැදිලි ඉවරයි. මම මේ දෙවෙනි පාර රස බැලුවේ. පට්ටරහයි. සීරියස් කියන පට්ටරහයි. ඉතින් ඒකේ හදපු චිකන් කොත්තු ඉතින් ගොඩක් දෙනෙක් බලන් හිටියා කොහොමද හදන්නේ කියලා. ඉතින් ඒකේ ටෙස්ට් එක තමයි දැන් බලන් තියෙන්නේ. ඇත්තටම කිව්වා ගොඩක් රසයි. ඉතින් අපි අද නාරංගල නයිට් කැම්ප් එකේ මේක හැදුවේ. ඉතින් ඕගොල්ලන් නාරංගල આવොත් මේ වගේ එකක් ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඉතින් අපි ස්ටෙප් ටික දාන්න කොහොමද හැදුවේ කියලා one by one. ඉතින් මේක ගොඩක්ම රසයි. ඉතින් ගිය ටිකත් අපි දාන්නම් අයිටම් මොනවද අපි යූස් කරේ සහ. ඉතින් මේ වගේ දෙයක් මේ වගේ තැනක ඉඳන් කනවා කියන්නේ ඇත්තම සුන්දරයි. ඉතින් අපි ඔයාලට ආදරය කරන මේ වගේ කැමක් හදලා සුන්දරත්වය විඳින්න කියලා. ඉතින් චෙප් නිබන්ත ඉන්නවා. ඉතින් රෙස්ටෝරන්ට් එක අපි ඕපන් නාරංගල. ඉතින් අපේ තව කට්ටිය නමල් එන්න. බෑ. අපේ නාරංග මල් එන්න ඔන්න. ඉස්සලත් කෑව මොකද කියන්නේ? නියමනම තියෙනවා. නියමනම තියෙනවා සුපිරියා. ටේස්ට් එක මරු අපේ. ඕගොල්ලෝ මේක දැම්මොත් මතක තියාගන්න පොඩ්ඩක් සෝස් එක දාලා ගන්න. ඒක උඩ කඳුනි ඔන්න නාරංගල අපි නයිට් කැම්ප් එකේ අද අවසාන හරියට ඇවිල්ලා ඉන්නේ.
ඉතින් නිමන්ත බල්ලි මොකද කියන්නේ චීස් කොත්තුවත් හැදුවා. චීස් කොත්තුවත් ඉවරේ හදලා. අනිවාර්යෙන්. දැන් මෙතන අපි දැන් view එක බලන්න යන්නේ. මෙතන මාල් ලස්සනට පේනවා අපිට. ඔව්. ටිකක් උඩට ගිහලා බලමු කොහොමද පේන්නේ කියලා බලමු පෙන්වන්න පුළුවන්. මෙතන අපි වෙනම අද මේකක් කරලා තියෙන්නේ. ඉතින් ආපු අයටත් හිතා ගන්න බෑ මොකද මේ අපි වෙනම ලයිටින් සිස්ටම් එකක් ගහලා තියෙනවා මෙතන. ඔයාලට පේන ඇති පොඩ්ඩක් ඒකයි මෙතන අපි ඉන්න තැනත් අද මරු ප්ලේස් එකේ කැම්ප් වලට කැම්පින් කට්ටියක් ආවොත් අනිවාර්යෙන් මෙතනට එන්න. අනිවාර්යෙන් ඔව්. මේ මම තන කියන්නම් කොහොමද යන්නේ කියලා. ඔව්. උඩට මෙන්න නැතුව තියෙන වම් පැත්තට පාරක් එන්නේ හරහාට යන පාර ඇවිල්ලා මෙතනට සෙට් වුණොත් පාරට සුපිරි අත්දැකීමක් ගන්න පුළුවන් කැම්පින් ඇවිල්ලා. එතන වෙනම වයිබ් එකක් තියෙන්නේ. ඒ කියන්නේ view එකත් මරු උදේටත් ලස්සන view එක බලා ගන්න පුළුවන්. view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි පොඩක් උඩට යනවා දැන්. ඉතින් එතන ඉඳන් අපේ view එක බලමු කොහොමද ලස්සනට පේන්නේ කියලා. ඉතින් අපේ වීඩියෝ එකේ එන්ඩ් එකටම ඒ කියන්නේ නයිට් එකේ එන්ඩ් එකට මෙතන ඇවිල්ලා ඉන්නේ. ඉතින් තව චුට්ටක් ඉන්න. මේ තමයි ඔයගලන්ට පේන්නේ අපි ඈතින් බලද්දි අපේ view එක. ඔන්න zoom කරලා බලමු. hello. ඔන්න අපි ටිකක් කන්දේ උඩට ඇවිල්ලා ඉන්නේ. අපි කැම්ප් කරලා තිබ්බේ පල්ලෙහා හරියක ටිකක්. ඉතින් එතන ඉඳන් අපි view එක බැලුවා. කොහොමද අපේ ලයිට් සිස්ටම් එකයි වෙනම වයිබ් එකක් තියෙන්නේ අද නම්. නාරංගල පිස්සුවක්. ඔන්න නිවන්ත මල්ලිත් view එක බලන්න ආවා. ඇත්තම මාල් ලස්සන හිතා ගන්න බෑ මේ කට්ටිය ඇත්තම කට්ටිය කන්ෆියුස් වෙනවා. ආන්න ඒක තමයි. අද ගොඩක් අය මේ කැම්ප් කරන්න ඇවිල්ලා හිටියා. ගොඩක් කට්ටිය කැම්පස් එකේ සෙට් එකක් ඇවිල්ලා හිටියා. 50ක් විතර ඇවිල්ලා සෙට් එකක්. ඔව්. ඉතින් උන්ටත් හිතා ගන්න බෑ මේ ලයිට් සිස්ටම් එක ගැන. මාල් ලස්සනයි. අපිත් මේක තග්ගලා ආපු අයිඩියා නේ. අපිටත් මේ ලයිට් සිස්ටම් එක තිබ්බනම් හොඳයි කියලා හිතුණා. ඔව් ඒක තමයි. කලුවරේනේ ඇවිල්ලා ඉන්නේ හැමදාම. ඉතින් ඕගොල්ලොත් පොඩි අයිඩියාවක් ගන්න. ඉතින් හැමදාම කැම්ප් කරනවට වැඩිය පොඩි වෙනසක් එක්ක කැම්ප් කරොත් ඒක පොඩි ගතියක් වෙන ගතියක් තියෙනවා. try කරලා බලන්න ආසෙතේ. ආසෙතේ. ඔන්න එහෙනම් නාරංගලාවත් අර උඩ කෑල්ලේ කැම්ප් කරන්න එපා රැට. ඉතින් මේ ඒ වෙලාවට වැස්ස එහෙම වෙලාවට උස තරක් නේ එතන. ඔව්. අකුණු ගන්නවා ඒකද. ඉතින් ඇයි ඉච්චර කැම්ප් කරන්නේ මේ වගේ ලස්සන සුන්දර තැන් තියෙද්දි? අවදානමක් ගන්න ඕනේ නෑනේ. ඉතින් මේ වගේ තැනක වල ටෙන්ට් එක ගහුවොත් නිදහසේ මේක සේෆ්ටි වෙඩි නේ මචං. මෙතන සේෆ්ටි වෙඩි. සේෆ්ටි වැඩි නේ. ඔව්. මෙතන හොඳයි. ඔව් හොඳයි. ඔන්න ඉතින් මාමා මේ ඉන්නම කෙනෙක් මේ පැත්තේ කියන්නේ නේ. සේෆ්ටි හොඳයිලු මෙතන. වෙන තැන් වලට වැඩිය. ඔව් මචං. ඔව්. මාමා ගෙවල් කොහෙද? පල්ලා බස් එක වෝල්ට් ළඟ. බස් ස්ටොප් එක. නිරංජන් දන්නවද නිරංජන්? නිරංජන්. ඒ පෝස්ට් ඔෆිස් මහත්තයා. ඔව් ඔව්. එයාත් මගේ යාළුවා. එහෙමද එයා ඉතින් ටෙන්ට් එක. හා. වංගුවත් එක ගයක් තියෙනවා. ඔව් ඔව්. නිරංජන් කියලා. ඔන්න ඉතින් අපේ වැඩේ අද එන්ඩ් එකට ඇවිල්ලා තියෙන අද දවසේ එන්ඩ් එකට. ඉතින් හෙට උදේම රන් සන් රයිස් එක බලන්න තියෙනවා. ආත්ම කැමින් අගේ ලස්සන කඩලා තියෙනවා. හොඳයි නේ. අන්න ඔන්න ඉතින් මාගේ අපේ මාමා කිව්වා මොකද කියන්නේ? අතාරු සද්දරුනේ. ඒ ලස්සනයි සෝල්ඩරින් ඉන්නවා. සුන්දරයිල වැඩේ. අන්න ඒකයි පොඩි වෙනසක් කරන්න ආවොත් මේ හැමදාම කරන කැම්පින් එකට වැඩිය නෙවෙයි නේ. ඇත්තටම මේ වෙන කට්ටිය වගේ නෙවෙයි අපි ගහලා තියෙන කැම්ප් සයිට් එක. හරි ලස්සනයි නේ. වෙන කට්ටිය වෙලා නිකන් ඔය බජෝව කියලා නේ නිකන්. බලන්න නැත්නම් ආසයි. බලන්න ආසයි. ඔන්න ඉතින් ඒක තමයි මේ පොඩි වෙනසක් කරන්න හැම තැනකම මේ ඒක සුන්දරයි වැඩේ. ඔන්න ඉතින් අපි සාර්ථකයි. සාර්ථකයි. ඔන්න ඉතින් මේ වීඩියෝ දෙක අපේ මොනවද මල්ලි channel එක කියමු. මම Days of Nimma subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා touch එකේ ඉන්න bell icon එක click කරලා අනිවාර්යෙන් හරි. වීඩියෝ දාපු ගමන් ළඟටම ගෙනලා ගන්න. මල්ලිගේ ලස්සන වැඩ ටිකක් වෙනවා. ඒ ටිකත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් අපේ channel එකක් තියෙනවා. ඒකෙත් මේ වීඩියෝ යනවා. ලස්සන වැඩ තව ටික. කියන්නේ මගේ channel එකේ podcast එකක් යනවා අලුතින් travel podcast එකක්. ඉතින් ඒකත් බලන්න අපි දවසක් කරමු ඒක. අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ මම කට්ටිය ගෙන්නලා තමයි ඒක වැඩි කරන්නේ. එලෙක්ට්‍රික්. මේ ළඟදීම අපි චාමරායත් එක්කත් අලුත් වීඩියෝක් කරනවා. අනිවාර්යෙන්. ඒක වෙන්නේ අපි ගිය තැන් අපිට එක්ස්පීරියන්ස් මොනවද යන්න ඕනි තැන් අපිට කොහොමද මේක යන්න ඕනි. ගන්න පුළුවන්. ඔව් මේක වුණත් අපිට මේ පොඩ්කාස්ට් එකක් කරන්න පුළුවන් අනිවාර්යෙන් කරමු. අනිවාර්යෙන්. ඔන්න ඉතින් මේ මගේ ස්ටුඩියෝ එකක් තියෙනවා මේක කරන්න පුළුවන්. එලකිරි. එලකිරි හොඳට අපි ඔන්න එහෙනම් තව වැඩ ටිකක් තියෙනවා ඉස්සරහට. අලුත්ම concept එකක් ඒක. කවුරුත් content එක කළා නැහැ. අනිවාර්යෙන්. travel content එකක් කළා නැහැ. ඒක තමයි. මේ කරමු. ගොඩක් දැන් ඔයාලා travel videos බලන්න තියෙනවා. ඉතින් ඒකේ ඇතුළ කතන්දරේ දන්නේ නැහැ ඉතින්. අතුරු කතාන්දර දන්නේ නැහැ වීඩියෝස් බලලා විතර හරියන්නේ නැහැ නේ. ඔව් අනිවාර්යෙන්. කොහොමද එක්ස්පීරියන්ස් එක ගන්න කියලා ඉතින් ඒක අපි පොඩ්කාස්ට් එකකින් ළඟදීම හම්බෙමු. අනිවාර්යෙන්. ඒකල් අද දවසේ එන්ඩ් එක නේ. අද දවසේ එන්ඩ් එක. ඉතින් මම වතුරක් දෙන්න. ඇත්තටම සතුටුයි අපේ වැඩේ සාර්ථකයි ඉතින් අද දවසේ.
ඉතින් හෙට උදේට සන්රයිස් එකක් බලන්න තියෙනවා. ඉතින් ඔන්න ඔහොමයි වැඩේ උනේ අද. ඉතින් අද අපේ ලොග් එකේ අද දවසේ එන්ඩ් එක තියෙන්නේ. ඉතින් හෙට උදේට ලස්සන සන්රයිස් එකක් අර පැත්තෙන් බලා ගන්න පුළුවන්. ඉතින් තාම අපේ ලයිට් සෙට් එක වැඩ කරනවා. ඉතින් උදේට බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. නිමන්ත මල්ලි අද දවසට අපේ රෙස්ටෝරන්ට් එක ක්ලෝස් කරමුනේ. අද දවසට අපි රෙස්ටෝරන්ට් එක ක්ලෝස් කරනවා. දැන් වෙලාව 10:00යි. ඉතින් 10:00ට දැන් අපි නිදා ගන්න ඕනේ. හෙට උදේ නැගින්නත් ඕනේ. හෙට උදේට ලස්සන සන්රයිස් එකක් ඉස්සරහින් බලමු බලාකුල් නැති වුණොත් තමයි සන්රයිස් එක බලා ගන්න පුළුවන්. අපි බලාපොරොත්තුෙන් ඉමු. අපි බලාපොරොත්තුෙන් ඉන්න අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා. බලන් ඉන්න vlog එක අන්තිම වෙනකම්. අනිවාර්යයෙන්. ඔන්න අපේ ටෙක්නොලොජි එක දැන් ක්ලෝස් කරන්න යන්නේ. ටෙක්නොලොජි එක ක්ලෝස් කරන්න යන්නේ. මල්ලි මොකද කියන්නේ වැඩේ? ලේසි වගේ ක්ලෝස් කරන එක. පොතන් යෑමක් තියෙන්නේ නේ. හරි. එහෙනම් ඉතින් good night. hello ඔන්න ඉතින් අපි අද දැන් කැම්පින් එක ඉවරයි එහෙනම් දැන් යන්නේ ඉතින් යන්නේ නම් පොඩ්ඩක් අමාරු නෑ වගේ ආවට වැඩි